මා මේකෙන් අර මේකට කලවම් කරන අන්න රයිට්. හරි හරි හරි. හරි දැන් පෙලක් කට්ටිය අර කරන්නේ ටැංකියක් ගහක තියලා ටැංකියට පොහොර දාලා එහෙම දැන් මේකෙන් මේ විදියට හරි හරි ඒකත් හරි. ගාන්න දැන් මේ බින්දු බින්දු කරනවද දෙක ඔව්. හරි හරි. දැන් මේ තෙමුණන් පස්සේ මේ පස් ඔක්කොම තෙත් වෙනවද? ඔව්. මෙතනම දෙන්නේ. මේ දැන් දෙක දෙන්නේ. හරියටම තෙමුණා කියලා හොයාගන්නේ කොහොමද? මේ ටික වල තියෙද්දින් බෑනේ. ඒ මේ පෙළ ගාව වතුර එනවනේ. හරි හරි මේ බටේ දාලා තියෙන්නේ මේ ඒ මුලට දාලා තියෙන්නේ. නෑ මේ හරිය තෙමුණට තෙවෙන්නේ නැතුණාට කමක් නැද්ද? මේක මේ දැන් මේ මෙතන මුල තෙමෙනවා. ආයෙ මෙතන තෙමෙනවා මේ. මේ කැලේ දින්නේ. ඒ මොකද්ද? ඒත් මේ එතෙන් ඒව තව වතුර එන්නේ. මෙතෙන්ට වතුර එන්න සෙට් කරලා තියෙන්නේ එහෙමද? මෙතන තෙමෙනවා මෙහෙත් තෙමෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම තෙමෙනවානේ. හරි. මෙතනනේ වේලෙන්නේ නැවතන ඕකි. දැන් මෙතන තවදම වතුර ගන්න. ආයෙත් පහ දෙමන මේ උතුරුණා. වතුර වල. එල මේ වල. ඒ කියන්නේ විනාඩි 15කින් 15ක් 20ක හොඳයි. තෙත් තුන පස්සේ තමයි මේ දා මෙහින් එන වතුර මේ විදිහට තෙත් හොඳටම තෙත් තුන පස්සේ තමයි මේ ඔප් කරන්නේ නේද? අපි මේ භූතල් මනගෙන දෙන්නේ. හරි. කාලෙකින් විනාඩි 20ක් බෑගෙන හරි. හරි. කාල දාලා යනවා කියන්නේ ඉන්නේ. ඉන්න ඕනේ. ඔව්. ගාන්න මොරදින කරනවා. ඒතකොට දන්නවා මේ වැද ගිය වතුර ප්‍රමාණය ඇති කියලා. ඉස්සරහ මනගත්තා. කරන්න වෙන්නේ අප්පු. පිටතම. අනවල කොච්චර වෙනවද? ඒක නේද? දැන් උදුළු ගෑමන ඉතින් මේ 3-4 පාරක්වත් උදුළු ගන්නවා. මේකේ අතෙන් තනකොළ ගලවන එක විතරයි කරන්න තියෙන්නේ නේද? රවුම මඩ දෙන්න කරන්න තියෙන්නේ. ඒක වඩුවක් කියන්නේ. නෙට් එක දුන්නා නම් එහෙම අපිට දෙන්න. නෙට් එක ගන්න. අද තියෙන නැත්නම් බැඳලා උඩින් මේ යකඩ බඩ දාලා තිබ්බ ඉස්සලාම. යකඩ බටයක් කොහම යවලා තිබේ රවුමටම. එහෙනම් අලියට කම්පි. ඔව් ඒක තමයි රවුමට ඇදලා තිබේ. ඒකට මේ කම්පි දැන් මොකද්ද කරලා තියෙන්නේ? ඉස්සලාම මේ යකඩ බඩ දාලා තිබ්බ පාට තමයි යකඩ බඩ. යකඩ බට ගැහුවට මේ වරුදු දෙන්නේ නැහැ. ඒ උනට මේ කට්ටිය ගහන්නේ යකඩ බට නේද? යකඩ බට ගහන්නේ ඒකේ වරුදු දෙන්නේ නැහැ. ඒක යන්නේ මේ යකඩ බටේ පොඩි හින්දාද එහෙම උනේ? නැත්නම් මේ මේට වැඩි ලොකු යකඩ බට ගහනවද? අර හොඳ ගහනවා නේ කට්ටිය. යකඩ බටේ නැමුණා? නැමුණා. කල්ලම ගියද? බට කීයකට කල්ලිය? මේ ඝනකම් මැදි ඇති යකඩ. එහෙම තමයි. මේ කොහින්ද ලී කැපුවේ? ඔය මෙහෙන් කෙලින් බලන්න. ඒ මේ ලීයත් වැඩක් නැහැ මේ මාස දැන් අවුරුදු 5ක් විතර කරා හැකිනේ මේක. වට කරලා ටෙන්ට් එක. දැන් ඕක ඉතින් අවුරුද්දක් අවුරුදු දෙකකින් විතර මේ හොඳ අන්දර කට දැම්ම නම් හරි. නැතුව හරියන්නේ නැහැ. අවුරුදු එකමාරක. පහක් කිව්වට මේ එහෙම කාලේ දිනවනේ. ඒක තමයි දැක නෙට් එකේ කාලේ කියන්නේ පෙළ කට්ටිය කියනවනේ දැන් අවුරුදු 5ක් කියලා. ඔව් අවුරුදු 5කින් මේ දිරන්නේ කියලා. මේ මෙයාට දෙන්න කිව්වම අවුරුදු කමද වෙන්නේ. උපයම ප්‍රයෝජන ගන්න බෑ. මේක ඉතින් අර හොඳ නෙට් මෙහෙම මොකක් හරි කේස් එකක්. ඔව් එහෙම මේක ගන්න පුළුවන් කන්න 3කට ගන්න පුළුවන් මේක.
හ්ම් හ්ම් පිටිකුලේ. හ්ම් හ්ම් බිමට එලා තියෙන. හ්ම් එලක්කව තියෙනවා හොඳ මේක. හ්ම් හ්ම්